අපි දෙන්න ලන්ඩන් වල ඉඳලා ඔටාවා ගියපු ගමන ගැන. Yeah, we are married couple. How long? About 3 years. Congrats, man. Thank you. Thank you. Man, I've known with my wife for 31 years, and I've been, we were together 2002, married 2005, so over 20 years. අපි උදේ පාන්දර 6ට තමයි මෙහෙන් පිටත් උනේ. ඉතින් බස් එකට නගින්න ඉන්නකොට එතන ඉන්න කෙනෙක් හම්බෙලා එයා ඔය කතාවට පටන් ගත්තා. අපිට අන්තිමට එයා ගාව ඉඳ ගන්න කිව්වා. එයාගේ සීට් එකට ඔපොසිට් සයිඩ් එකේ. හැබැයි එයා කියවනවා මම හිතන්නේ උදේ පාන්දර බීලා වෙන්නේ නැති මේ අපි දෙන්න ඉන්න ඉස්සරහින් ඉඳගත්තා. ඒ බස් එකේ යනකම් අපිට එයාගේ සද්ද තමයි ඇහුනේ. My Devo? ෆස්ට් බස් එක්ස්පීරියන්ස් එකට එක්සයිට් වෙලා ඉන්නේ. Hang on. You know Devo? අපි උදේම බස් එක ගාවට ආවා. මොකද සෙනග හිටියොත් අපිට එක ළඟ ඉඳ ගන්න බැරි වෙයි කියලා හිතලා අපි ගියේ මෙගා බස් වල. ටිකට් ගණන් අඩුම තිබ්බ ඒවා තමයි අපි බලලා ගත්තේ. අනික සිකුරාදට යද්දි මෙහි ටිකට්ස් ගණන් වැඩි. සැටර්ඩේ යනකොට තව ගාණ අඩු හින්දා අපි සැටර්ඩේ උදේ තමයි ගමන පිටත් උනේ. ඊට පස්සේ ඉතින් කළුවරේ යන නිසා මුලින් නිදාගෙන හිටියා. හැබැයි හැරෙනකොට සන්රයිස් එක මා ලස්සනට පෙනුණා. ඈතින් ටොරොන්ටෝත් පේනවා. බලන්න ඉර වැටුනම මා ලස්සනයි. ජූඩ් නම් හොඳටම නිදාගෙන හිටියේ. මම නම් වටපිට බල ගියා. මං හෙන ආසයි. ටොරොන්ටෝ හරියට එනකොට ඉතින් අර බිල්ඩින්ග්ස් ගොඩක් තියෙන කැලයක් වගේ හැඟීමක් තමයි මට ආවේ. නිකන් දැක්කම මාර බිල්ඩින්ග්ස් ගොඩක්. ඒ කියන්නේ ලන්ඩන් වල ඉඳලා ටොරොන්ටෝ එනකොට නිකන් ගමක ඉඳලා ලොකු සිටි එකකට එනවා වගේ හැඟීමක් තමයි ආවේ. බලන්නකො නිකන් බිල්ඩින් තියෙනකොට මේ අපේ පළවෙනි ඉන්ටර්සිටි බස් ගමන. කියන්නේ කැනඩාවේ සිටි දෙකක් අතර අපි පළවෙනි පාරට තමයි මේ බස් වල යන්නේ. මොකද මෙහි සිටි එක ඇතුලේ ට්‍රාන්සිට් වෙනම ලන්ඩන් ට්‍රාන්සිට් කියලා බස් තියෙනවා. සිටි එකෙන් පිට යන්න අපි මෙගා බස්, තව ෆ්ලෙක්ස් මන් දන්නේ අන්න එහෙම බස් ගොඩක් තියෙනවා. ඒවා ගන්න ඕනේ. මොකද මෙහි සිටි දෙකක් කියන්නේ ගොඩක් දුරයි. මං හිතන්නේ ඔටාවා වලට කිලෝමීටර් 400 ගණක් වගේ තියෙනවා. ඉතින් මේ තියෙන්නේ බස් අපි බස් එකෙන් බහැලා ඊළඟ බස් එක ගන්න හිටිය මේ ට්‍රාන්සිට් එකේ හිටිය තැන අපිට පැය එකමාරක් එතන ඉන්න උනා. හොඳම දේ තමයි එතනදී අර නිව්යෝක් වලට යන බස් තියනවා දැක්කා. මොකද මේ එතන නිව්යෝක් වලට බස් තියනවා මෙහි කැනඩාවේ ටොරොන්ටෝ වල ඉඳන්. එතකොට එයාලගේ පාස්පෝර්ට් එහෙම බලනවා ඉතින්. ඔය පහලින් පේන්නේ ඒ බස් එකේ අපි යන බස් එකේ ඩ්‍රයිවර්. එයා තමයි අර මාක් කර බස් එකට එන කට්ටියව මේ මාක් කරලා තමයි අතරට ගන්න. කියන්නේ ටිකට් එක බලලා. දැන් අපි මේ යන්නේ ටොරොන්ටෝ ඉඳලා කිංස්ටන් වලට. එතකොට අපි එතනින් බස් එක මාරු වෙලා දැන් මේ දෙවෙනි බස් එක යන්නේ. ඒ බස් එක මේ තට්ටු දෙකක් තිබ්බා. අපි ආපු බස් එකේ එහෙම තිබ්බේ නෑ. මේකේ දැන් අහසත් පේනවා අර උඩත් ඕපන්. අපි දෙන්න නිකන් බණ්ඩ කොළඹ ගියා වගේ තමයි හැසිරුනේ. ඉතින් ඇත්තටම මොකද කලින් ගිහින් නැහැ නේ. ඉතින් හැමදේටම නිකන් එක්සයිටඩ් ඇත්තටම. මේ ඊට පස්සේ මේ ටොරොන්ටෝ වල ඉඳන් අපි දැන් යන්නේ කිංස්ටන් වලට. මේ බස් එක මොන්ට්‍රියල් කියන සිටි එකට යනවා. අපි ඒ හින්දා කිංස්ටන් කියන සිටි එකෙන් බහිනවා මගදී. ඒ නිසා අච්චර මැද්දට යන්න නැතුව දොර ගාවිමු කියලා තමයි කතා වෙලා හිටියේ. ඊට පස්සේ යන අතරමඟ ලස්සනට ෆෝල් කලර්ස් තිබ්බා. අපි හිතුවේ නෑ නොවැම්බර් නිසා ෆෝල් එක ඉවර වෙන කාලේ හින්දා ගස්වල කොළ වැටිලා ඇති කියලා හිතුවට පාර දිගේ ලස්සන පාට ගස් තිබ්බා. කිංස්ටන් ළඟ හරියට යනකොට ටිකක් ගස්වල කොළ වැටිලා තිබ්බා. හැබැයි මේ හරිය මාර ලස්සනයි. තවත් පැය ගානක ගමනකින් පස්සේ අපි කිංස්ටන් වලට ආවා. ඊට පස්සේ මේ තියෙන එතන එයාලගේ බස් ටර්මිනල් එක. ඒක නම් හරිම පොඩි සිටි එකක්. ඊට පස්සේ පොඩි වෙලාවක් අපිට එතන තිබ්බා බඩගිනි. අපි උදේ ඉඳන් කාලේ හිටියෙත් නැහැ. ඊට පස්සේ අපි ඉතින් සුපුරුදු පරිදි ටීම් එකකට ගියා. ඒක මම මේකට ආසයි. මේක දාන්න අමාරුයි. පස්සේ කාලා හැම
අපි පොඩි වෙලාවක් එතන ඉඳගෙනත් ඉඳලා තමයි ඊළඟ 3 වෙනි බස් එකට ගොඩ වුණේ ඔටාවා වලට යන්න කිංස්ටන් වලින්. එයා එක ඩ්‍රයිවර්? අපිට මේ ට්‍රිප් එකේ අද දවසට මොකද වෙන වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. බස් එකේ හරිය බඩු දාන්න. අම්මනේ අමාරුයි මේකෙම කෝවා. මේ මෙතන ළඟ වෙන්න. ඊට පස්සේ ඉතින් අපි කිංස්ටන් වලින් පිටත් වෙලා දැන් ඔටාවා වලට තමයි යන්නේ. මේ ඒ බස් වල සීට් බෙල්ට්ස් තියෙනවා. මංගල් දිනුනේ. ඒකේ මේකේ මොකේද මොන පුතද ඔයගොල්ලෝ පාට කළා කකුල කැඩිලා කියන්නේ සීට් බෙල්ට් දාන්න තුනීල. මුගේ කකුල් දෙක ෆ්‍රැක්චර් වෙලා. අය ඇදුවත් ඩිසයින් කරලා වෙන්න බෑ මේ සීට් එක විතරක් ඉන්නේ කොහොමද? මහරි අපි හවස 3:45 වගේ 4 වගේ වෙනකොට ඔටාවා වලට ගියා. ඊට පස්සේ අපිව ගන්න අපි ගියේ අපි දෙන්නගේ යාළු අක කෙනෙකු අය කෙනෙකු එහෙ ඉන්නවා. යාළගේ ගෙදර තමයි නවතින්න හිතුවේ. ඒ අයියා වෙල හිටිය අප් එක්කන් යන්න. ඉතින් ඔටාවා වල ලස්සන බල ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. මේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. මේ තියෙන ෂැඩෝ ඩිලෝරිය කියලා අර කැනේඩියන් රේල්වේ ඒකෙන් අර හැමතැනම ඔය බෑම්ෆල හොටෙල් එකක් කොහොම මුල 1980 ගණන් වල හදලා තියෙනවනේ. අන්න ඒක බිල්ඩින් නැත්නම් මේ. ඉතින් බිල්ඩින්ග්ස් බලන්න කැනඩාවේ කැපිටල් එක මොන වගේද කියලා බලන්න කැමති කට්ටිය ඊළඟ වීඩියෝ එකත් බලන්න channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම තව වීඩියෝ එකක් අරන් එන්නම් ඔටාවා ටවුන් එක අපි ඇවිදපු ඒවා ගැන. තව අපි ළඟ සිටි එකටත් ගියා. ඒ ඔක්කොම වීඩියෝස් ඉස්සරහට අරන් එන්නම්. එහෙනම් thank you for watching. channel එක subscribe කරලා තියන්න. තව ඔයාලා බලන්න කැමති contents comment කරලා තියන්න. Thank you. Bye. රට වගේ